අද මම මේ වීඩියෝ එක අරගෙන එන්නේ රජය විසින් ඉන්ධන නිකුත් කිරීම ගැන අලුතින්ම ගත්ත තීරණය ගැන ඔයාලව දැනුවත් කරන්න. ඉතින් අද ඉඳන් ඉන්ධන නිකුත් කිරීම සිද්ධ වෙන්නේ ඔත්තේ ඉරට්ටේ ක්‍රමයට. හැබැයි මේ ක්‍රමේදීත් QR කෝඩ් එක අනිවාර්යයි. ඔයා තාම ඔයාගේ වාහනයට QR කෝඩ් එක අරගෙන නැත්නම් මෙන්න මේ වීඩියෝ එක බලන්න. මේ වීඩියෝ එකේදී මම මගේ කායකට QR කෝඩ් එක අරගන්න හැටි A to Z දාලා තියෙනවා. මම මගේ වාහනේ QR කෝඩ් එක අරගෙනම පෙන්නන මේ වීඩියෝ එකේ ලින්ක් එක ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. අපි දැන් බලමු රජයේ අලුත්ම තීරණය යටතේ ඔයාගේ වාහනයට කොහොමද ඉන්ධන ලබා ගන්න කියලා. ඔයාගේ වාහනේ ඩීසල් වුණත් පෙට්‍රල් වුණත් මේ ක්‍රමය හැම වාහනයකටම අදාළයි. ඉතින් ඔයාගේ නම්බර් ප්ලේට් එකේ අන්තිම අංකය ඔත්තේ අංකයක් නම් ඒ කියන්නේ 1 3 5 7 9 කියන අංක වලින් එකක් නම් ඔයාට ඉන්ධන ලබා ගන්න යන්න පුළුවන් ඔත්තේ දවසක. ඒ කියන්නේ උදාහරණයක් විදිහට අපි 18 වෙනිදා කියන දවස ගත්තොත් ඔයාට 18 වෙනිදා කියන දවසේ ඉන්ධන ලබා ගන්න යන්න බෑ. හැබැයි 19 වෙනිදා කියන දවසේ ඔයාට ඉන්ධන ලබා ගන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ වාහනේ නම්බර් ප්ලේට් එකේ අන්තිම අංකය බිංදුව හෝ ඉරට්ටේ අංකයක් නම් ඒ කියන්නේ 0 2 4 6 8 කියන අංක වලින් එකක් නම් ඔයාට ඉන්ධන ලබා ගන්න යන්න පුළුවන් ඉරට්ටේ දවසක. ඒ කියන්නේ 18 වෙනිදා කියන දවසේ ඔයාට ඉන්ධන ලබා ගන්න පුළුවන්. මේ වගේ තවත් ලේටස්ට් අප්ඩේට්ස් ගැන දැනගන්න අපේ YouTube channel එක subscribe කරලා තියාගන්න අමතක කරන්න එපා. අපේ වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට හැම විස්තරයක්ම දැනගන්න පුළුවන්.